ડોක්ටර්ගේ ක්ලිනික් එකේ නම ස්පෙෂල් ડોක්ටර් ඩූ. ප්‍රධානම මේකේ තියෙන අභියෝගය තමයි අපේ ඉන්න පේෂන්ට්ලට කතා කරන්න බැරි එක. අපෙන් වෙන සුළු අත්තරදීමකින් වුණත් ඔවුන්ට ජීවිතේන් පවා වන්දි ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. සියලුම සතුන්ට අවශ්‍ය ස්කෑන්, ECG, ඒ වගේම එක්ස්රේ ආදී සියලුම පහසුකම් යටතේ රෝහලක් ඉදිවෙමින් පවතිනවා. දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා. දැන් වෙඩින් වලට ප්‍රී ෂූට් වලට ගන්නවා. සුරතලුන් කියලා කියන්නේ අපේ ජීවිතේ නැතුවම බැරි කෙනෙක් බවට දැන් අපි හැමෝටම පත් වෙලා තියෙනවා. මේ වෘත්තියේ තියෙන ප්‍රධානම අභියෝගය ඒක තමයි. නවීන තාක්ෂණය, උසස්ම අමුද්‍රව්‍ය, විශ්වාසයෙන් වගකීමෙන් අපිට ආදරෙන් ජීවත් වෙන්න. ලස්සනට මේකේ හදලා දුන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි, කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් වගකීමෙන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. කියලා කියන්නේ අපේ ජීවිතේ නැතුවම බැරි කෙනෙක් බවට දැන් අපි හැමෝටම පත් වෙලා තියෙනවා. ඉතින් වර්තමානයේ හැම ගෙදරකම වගේ සුරතලුන් ඇති කරනවා. තමන්ගේ ආරක්ෂාවට වගේම තමන්ගේ පාළුව තනිකම නැති කරගන්න. ඉතින් අද දවසේදී සුරතලුන් ගැන කතා කරනකොට අපි හිතුවා My Business with අකිලන් නායමි වැඩසටහනෙන් ඒ ගැන කතා කරන්න පුළුවන් වැදගත්ම පුද්ගලයෙක් කාලා හමුවට ගේන්න. ඉතින් අද දවසේදී මගෙත් එක්ක ඉන්නවා අම්බලන්ගොඩ ප්‍රදේශයේ තමන්ගේ පශු වෛද්‍ය මධ්‍යස්ථානයේ පවත්වාගෙන යන ඩොක්ටර් ඔසන්ද ඩිල්ෂාන්. ඉතින් අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. ඔව්. ඉතින් අද අපිට විශේෂ දවසක්. ඒ තමයි My Business with අකිලන් නායමි වැඩසටහනේ අපි කතා නොකරපු මාතෘකාවක් තමයි අද අපි කතා කරන්න යන්නේ. ඒ තමයි අපේ ආදරණීය සුරතලුන් ගැන. ඉතින් අද අපි ඇවිල්ලා ඉන්නේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ මූලික කරගෙන තමන්ගේ ඇනිමල් ක්ලිනික් එක ඩොක්ටර් ඔෂන්දව මුණ ගැහෙන්නේ. ඉතින් අපි කතාවට ආරම්භයක් ගන්න එක්ක අපි මුලින්ම ඩොක්ටර්ව හඳුනගෙන ඉඳිමු. ඩොක්ටර් මට කියන්න ඩොක්ටර් ඔෂන්ද කියන්නේ කවුද? මගේ උපංගම් පළාත අම්බලන්ගොඩ. මම ගාල්ල අලුත්වල මහාවිද්‍යාලයෙන් තමයි මූලික අධ්‍යාපනය හැදෑරුවේ. ඊට පස්සේ ශිෂ්‍යත්ව පාස් වෙලා මම අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයට ආවා. එතනින් උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට තමයි තේරුනේ. පශු වෛද්‍ය පීඨයෙන් 2020 දී මම පාස් අවුට් වුණේ ගෞරව උපාධියකුත් එක්ක. මම දැන් අම්බලන්ගොඩ ප්‍රදේශයේ ඩොක්ටර් ඩූ නමින් ඇනිමල් ක්ලිනික් එකක් පවත්වාගෙන යනවා. මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රදේශයේ ඉන්න සුරතලුන් ඒ වගේම වනජීවීන් ඇතුළු සියලුම සත්තුන්ට ප්‍රතිකාර කරන්න ඔවුන්ගේ සුබසාධන වෙනුවෙන් වැඩ කිරීමටත් ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. ඔව්. දැන් ඔබ මේ වන විට මුළු අම්බලන්ගොඩ නගරයේම දන්න පශු වෛද්‍යවරයෙක්. ඉතින් අපි ආරම්භයට ගියොත් කොහොමද? පාසල යන කාලේ ඉඳලම වෛද්‍යවරයෙක් වෙන්න කැමැත්තක් තිබුණාද? මොකද පවුලේ කට්ටිය ඇවිල්ලා ඉන්නවා අපිට දැනගන්න ලැබුණා මේ සහෝදරියත් වෛද්‍යවරයෙක් කියලා. අපි ඒ ගැන පොඩ්ඩක් සඳහන් කරමුද? මුල් කාලේ කොහොමද? මෙහෙමයි. පාසල් කාලේ අධ්‍යාපනය හොඳින් හැදෑරුවා. ඒ වුණාට වෛද්‍යවරයෙක්ම වෙනවා කියන හැම හිණයක් තිබුණේ නැහැ. ඒත් ටික අධ්‍යාපනයත් එක්ක මට අවස්ථාව ලැබුණා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයට ඇතුල් වෙන්න. ඊට පස්සේ මේ ගැන දිගින් දිගටම ස්ටඩීස් කරලා අන්තිමට ආසාවකුත් ඇති වුණා මේ පශු වෛද්‍යවරයෙක් වීම ගැන. මොකද ඒකෙන් ලොකු සමාජ සේවයක් ඒ වගේම ජීවිතයක් බේරා ගන්න ගොඩක් දුරට හැකි වෙනවා. ඒකත් එක්කම දැන් නම් ගොඩක් ආසාවෙන් මේ වෘත්තිය නිරතනවා. ඔව්. ඒ වගේමයි වෛද්‍යතුමනි අපි දැනගන්න කැමතියි දැන් ඔබ සුදුසුකම්ලත් වෛද්‍යවරයෙක් වීමෙන් අනතුරුව
ක්ලිනික් එක පටන් ගන්න කලින් ගෙවිච්ච කාලේ කොහොමද ඔබ කොහරි වෙනත් රෝහලක ආයතනයක සේවය කරාද ඊට පස්සේද ක්ලිනික් එක පටන් ගත්තේ අපි ගැන පොඩ්ඩක් සඳහන් කරමු. මම 2020 තමයි මගේ උපාධිය අවසන් කරලා සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් විදිහට පත් වුණේ. ඊට පස්සේ මම එතන බේරුවල ප්‍රදේශයේ පෙට්ටිමුල්ල ප්‍රදේශයේ කිංස්පෙට් ඇනිමල් ක්ලිනික් ආයතනයේ අවුරුදු 3ක් වැඩ කරා. එතෙන්දී විශේෂයෙන් මතක් කරන්න ඕනේ දැන් ඒ ડોක්ටර් විදේශගත වෙලා ඉන්නේ ડોක්ටර් චතුරංගි කරුණාතිලක. එතුමියගේ ආරාධනය අනුව මට එතන මේ ආයතනයේ වැඩ කරන්න හම්බ වුණා. එතනින් අවුරුදු 3කට පස්සේ තමයි මම මගේම කියලා ડોක්ටර් ඩූ නමින් සත්ව සායනයක් පටන් ගත්තේ. ඒ වගේම දැන් මේ වන විට ડોක්ටර් ඩූ පශු වෛද්‍ය මධ්‍යස්ථානය අම්බලන්ගොඩ නගරේ හැමෝම දන්න වෛද්‍ය මධ්‍යස්ථානයක් බවට පත් වී හමාරා. දැන් අපි වෛද්‍ය මධ්‍යස්ථානයට ආපු වෙලාවේ දැක්කා දුර පළාත් වලින් පවා බොහෝ පිරිසක් ඒ මධ්‍යස්ථානයට එනවා. ඉතින් අපි ඇත්තටම දැනගන්න කැමතියි මේ වෛද්‍ය මධ්‍යස්ථානය ඩූ වෛද්‍ය මධ්‍යස්ථානය ආරම්භය කොහොමද ගත්තේ? ඔව් මම කලින් සඳහන් කරා වගේ මම බේරුවල ප්‍රදේශයේ ආයතනයක වැඩ කරා. ඊට පස්සේ මට අදහසක් තිබ්බා මොකද මගේ එක කැම්පස් කාලේ නම් තිබ්බ අදහසක් මම හිතන්නේ 2012 වගේ දාපු නමක් තමයි ડોක්ටර් ඩූ කියන එක. එතන ඉඳලා අවුරුදු මම හිතන්නේ අවුරුදු 10ක් විතර මම බලාගෙන හිටියා මගේ මධ්‍යස්ථානයක් ආරම්භ කරන්න. ඒ දාපු නමින්ම මට අන්තිමේදී 2024 දී මට ආරම්භ කරන්න හැකි වුණා ડોක්ටර් ඩූ නමින් වෛද්‍ය මධ්‍යස්ථානය. ඔලිව් අරගෙන ડોක්ටර්ගේ ක්ලිනික් එකට කොච්චර කාලෙක ඉඳලා එනවද? දැන් ගත්තු කාලේ ඉඳලා අපි මාර්කටිං එන්නේ ගත්තු ડોක්ටර්ලා තමයි කරන්නේ. ඒකත් කියනවා සරකාර කරනවා තමයි. දැන් මේකම දැන් කොහොමද ආදරේ කතා කරනවා. සලකන අවශ්‍ය ප්‍රතිකාර කරනවා. ඉතින් අම්මලන්ගොඩ අපි නම් ඉන්නේ වාට ආරම්භ කරනවා වගේ ෂෙක් අරන් ඉන්න ඕනි හොඳම තැනක් තමයි ડોක්ටර් ඩූ වෛද්‍ය මධ්‍යස්ථානය. මට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් තියෙනවා දැන්. ඇත්තටම දැන් ලංකාව වගේ රටක අපි දන්නවා දැන් අවුරුදු 30ක යුද්ධයක් තිබුණා. ඊට පස්සේ කොවිඩ් එක, ඊට පස්සේ අරගල මේ හැමදේම අස්සේ අපිට ලංකාවේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. ඉතින් එතකොට ඔබතුමාට මේ සත්ව සායනය පටන් ගන්න මේ ડોක්ටර් ඩූ ක්ලිනික් එක පටන් ගන්න වෙලාවේ ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙන්නේ නැති. මොකද විශේෂයෙන්ම පෙට්ලත් එක්ක මේ වැඩ කරනවා කියන්නේ එතනත් අභියෝග ගොඩක් තියෙනවා. ඉතින් අපි චුට්ටක් ඒ ගැන කතා කරමුද? ඔව් සාමාන්‍යයෙන් අපි මේක වෙනස්ම වෘත්තියක්. ප්‍රධානම මේකේ තියෙන අභියෝගය තමයි අපේ ඉන්න පේෂන්ට්ලට කතා කරන්න බැරි එක. මොකද අපි ඒක ගොඩාක් වෙලාවට නෝටිස් කරගන්නේ එක්ක අපිට එයාව එක්කන් එන එයාගේ අම්මා තාත්තා එක්ක කතා කරලා එහෙම නැත්නම් අපි එයාව හොඳින් පරීක්ෂා කරලා බලලා එයාගෙන් තමයි අපි මේ ලෙඩේ මොකද්ද නිශ්චිත රෝගය මොකද්ද කියලා අඳුර ගන්න වෙන්නේ. ඒක ගොඩාක්ම අභියෝගයි. මේ වෘත්තියේ තියෙන ප්‍රධානම අභියෝගය ඒක තමයි. ඊට පස්සේ අපිට හැමෝටම වගේ තියෙන ප්‍රාග්ධන අර්බුදය. මොකද සාමාන්‍යයෙන් මේගොල්ලන්ට අවශ්‍ය උපකරණ ඒව ගොඩක් මිලින් අධිකයි. සමහර ඒවා රටින් ගෙන්න ගන්න ඕනේ. තනිවම මේ වගේ ව්‍යාපාරයක් පටන් ගනිද්දී ওই මූලික පියවරවල් දෙක තමයි ගොඩාක්ම අපිට අභියෝගාත්මක වෙන්නේ. ඊට පස්සේ ටිකින් ටික අපිට ලැබෙන පේෂන්ට්ල ප්‍රමාණය අනුව ඒගොල්ලන්ට සපයන්න ඕන පහසුකම් අනුව අපි ටිකින් ටික මේක දියුණු කරගෙන යනවා. පශු වෛද්‍ය කියලා කියන කාරණාවදී ගොඩක් දෙනෙක් හිතනවා මේ හරි සරලයි සතුටට බෙහෙත් දෙන්න තියෙන කියලා. ඒක තමයි ගොඩක් දෙනෙක්ගේ මතය. දැන් ඔබගෙන් දැනගන්න කැමතියි ඇත්තට මේක එහෙමද? පශු වෛද්‍ය කියන එකේ අවදානමක් නැද්ද? ඒ සම්පූර්ණයෙන් ඒ කතාව වැරදි. මොකද පශු වෛද්‍යවරයෙක් කියන්නේ කතා කරන්න බැරි රෝගීන්ට ප්‍රතිකාර කරන පිරිසක්. ඔවුන්ගේ බාරකාරයන් කියන දේවල් අනුව සතුන්ගේ හැසිරීම, ඔවුන්ගෙන් ගන්න නිරීක්ෂණ අනුව තමයි අපි උන්ට බෙහෙත් කරන්නේ. අපෙන් වෙන සුළු අත්තරදීමකින් වුණත් උන්ට ජීවිතෙන් පවා වන්ති ගෙවන්න වෙන අවස්ථා තියෙනවා. ඒක නිසා අපි මේ ගැන එන පේෂන්ට් ගැන පුළුල් විමර්ශනයකින් අනතුරුව හරි નિયમિત මාත්‍රාවකින් බෙහෙත් කරන එක ගොඩක් වැදගත් වෙනවා. මොකද ඔවුන්ගේ ජීවිතත් එක්ක තමයි අපි ගනුදෙනු කරන්නේ. ඒකත් එක්කම මේක පුළුල් වගකීමක් සහිත වෘත්තියක් කියලා තමයි තියෙන්නේ. ඔව්. දැන් අර මම කලින් සඳහන් කළා වගේ දැන් හැම ගෙදරකම දැන් මේ වෙනකොට සුරතලෙක් අනිවාර්යෙන්ම ඉන්නවා. ඔබ හිතන විදිහට මම හිතන්නේ මේ ප්‍රශ්නෙට උත්තරය දෙන්න පුළුවන් ඔබටම තමයි මේ ඇයි අපි සුරතලෙක් පැති කරන්න ඕනේ ගෙදර? පෙට් කියන සංකල්පය ඇවිල්ලා තාම දශකයක් සාමාන්‍ය දශක 4-5කට එහා ආපු සංකල්පයක් තමයි පෙට් කෙනෙක් කියන එක. කියන්නේ සුරතලෙක් කියන එක.
ඒ වුණාට මේ අපි සත්තු ඇති කිරීම පිළිබඳව මානව ශිෂ්ටාචාරයේ මුළුල්ලිකා දියරටම යනවා. මොකද දඩයම් යුගයේදී තමයි අපි මේ සතෙක්ව ඉස්සෙල්ලම ගෘහස්ත සේවයට ගන්නෙ. මොකද දඩයමට ඊට පස්සේ සංනිවේදනයේට ආරක්ෂාවට එතනින් එහාට පස්සේ ප්‍රවාහණයට ඊට පස්සේ ආපු සංකල්පයක් විදිහට තමයි මේ සුරතලෙක් විදිහට දැන් සතෙක් හදන්නේ. දැන් තියෙන ට්‍රෙන්ඩ් එක ඒවත් එක්ක ගොඩක් කට්ටිය තමන්ගේ පාළුව මහන්සිය ඒව නැති කරගන්න සමහරලාට ආරක්ෂාවට මොකද දැන් නම් ගොඩක් වෙලාවට ආරක්ෂාවට කැමරා පද්ධති ඒව තියෙනවා. ඒ වුණාට දැන් තියෙන සංකල්පත් එක්ක සුරතලෙක් ඇති කරන්නේ මිනිස්සුන්ගේ තියෙන විඩාව පහළුව තනිකම ඒ වගේ දේවල් නැති කරගන්න තමයි මේ නූතන කාලයේදී සතෙක් ඇති කරන්නේ. ඔව් අපි දැන් මේ වෙලාවේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ අද දවසේදී My Business with අකිලන් අයමි වැඩසටහනට දර්ශන තලයේ සඳහා අනුග්‍රහය ලබා දීලා තියෙන්නේ විලාස් සමුද්‍රා හෝටල් පරිශ්‍රය. ඉතින් ඒකත් මේ වෙලාවේ අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. අකිලයි දැන් අපි මේ මෙච්චර ලස්සන පරිසරයක ඉඳලා මේ දැන් ගොඩක් වෙලා අපි වාඩි වෙලා කතා කරානේ. මම හිතනවා පොඩ්ඩක් පරිසරය බලන්නත් එක්ක අපි පොඩ්ඩක් යමු නේද? ගිහිල්ලාම කතා කරමු. යමුද? ඔව්. ඉතින් අද අපි හරිම ලස්සන නිදහස් ලොකේෂන් එකක ඉඳගෙන තමයි ડોක්ටර් ඩූ එක්ක කතා කරන්නේ. මම දැනගන්න කැමතියි ડોක්ටර්. අපි දැන් ડોක්ටර්ගේ ක්ලිනික් එකට ගියපු වෙලාවේ ડોක්ටර් හරි ලස්සන වචනයක් කිව්වා. ඒ තමයි දැන් මිනිස්සෙකුට මනුස්ස ජීවිතේදී පෙට්ලා ගොඩාක් මුණ ගැහෙනවා. හැබැයි එක පෙට් කෙනෙක් ජීවත් වෙන්නේ අවුරුදු 8ක් 10ක් වගේ කාලයක්. එතකොට පෙට් කෙනෙකුගේ ජීවිතේදී එයාට මුණ ගැහෙන්නේ මේ සීමිත 3-4 දෙනෙක් විතරයි. ඉතින් එතකොට අපිට මිනිස්සෝ වෙච්ච අපිට ලොකු වගකීමක් තියෙනවා මේ පෙට්ව ආදරෙන් රැක බලා ගන්න. මම හරි සංවේදී වෙච්ච අවස්ථාවක් ડોක්ටරේ කතාව කියද්දී ඉතින් මම නැවත කැමතියි ડોක්ටර්ගෙන් ඒ සම්බන්ධව අදහසක් දැනගන්න. සාමාන්‍යයෙන් අපි කියන්නේ සාමාන්‍ය බල්ලෙක් පූසෙක් වගේ පෙට් කෙනෙක්නේ අපි ඇති කරන්නේ. ඒගොල්ලන්ට ජීවිත කාලයේ සාමාන්‍යයෙන් ආයු කාලය රැඳී පවතින්නේ අවුරුදු 8ක් 10ක් 12ක් වගේ ප්‍රමාණයක් තමයි හඳා පවතින්නේ. ඒ කියන්නේ අපිට සාමාන්‍ය අවුරුදු 60ක් ජීවත් වෙනවා නම් අපිට සාමාන්‍යයෙන් පෙට්ලා 3-4 දෙනෙක් ඇති කරන්න පුළුවන්. ඒතර පෙට්ට තමන්ගේ අයිතිකාරයෙක් තමන්ගේ ස්වාමියෙක් විදිහට ඉන්නේ එක අයිතිකාරයෙක් මුළු ජීවිත කාලයටම. ඒ කියන්නේ අපිට ලොකු වගකීමක් තියෙනවා තමන්ගේ දරුවෙක් වගේ තමන්ගේ පාර්ට්නර් කෙනෙක් විදිහට ඒ සතාව ඇති කරගන්න. මොකද එයාටත් තියෙනවා නිදහස, එයාට සෙල්ලම් කරන්න ඕන වෙනවා, කෑම, පෝෂණය, ඒ වගේ මෙයාටත් සමහරවිට පාළුවක් කාන්සියක් දැනෙනවා. ඒ වගේ අවස්ථාවල් වලට අපි ආව කුරු කරන්නත් ඕනේ. අපිට තියෙන වගකීම් එක්ක අපිට තියෙන කාර්යබහුල ජීවිතයත් එක්ක එයාටත් පොඩි හරි වෙලාවක් වෙන් කරගෙන එයාගේ ජීවිතයත් සැපවත් එයාටත් සනීපව ජීවත් වෙන්න පුළුවන් අවස්ථාවක් ලබා දෙන එක තමයි අපි කරන්න ඕනේ. ડોක්ටර් ඒ වගේම අපි ඔබගෙන් දැනගන්න කැමතියි දැන් ගොඩක් දෙනෙක් පෙට්‍රව ඇති කරන්න කැමතියි. හැබැයි පුංචි බයක් තියෙනවා ඒගොල්ලන්ගෙන් අපිට ලෙඩ රෝග බෝ වෙනවා කියලා. ඉතින් ඒකෙන් ඔබගේ අදහස මොකක්ද? ඒගොල්ලන්ගේ අපේ සාමාන්‍ය සුරතලෙක්ව ගත්තට පස්සේ ඒගොල්ලන් සාමාන්‍ය සති 2කට වැඩි නම් සාමාන්‍ය අපිට පුළුවන් එන්නත් කරන්නේ පටන් ගන්න. එහෙම නැත්නම් අපි දන්නා දුරන තැනකින් එයාව ගන්නවා නම් සාමාන්‍යයෙන් දවස් 45 ඉඳලා નિયમિત එන්නත් කරණය තියෙන සාමාන්‍ය අපි කියන ෂෙඩියුල් එකක් තියෙනවා. ඒ ෂෙඩියුල් එක අනුව નિયમિત පරිදි වාර්ෂිකව එන්නත් කරණය සිදු කරාට පස්සේ අපිට ඒගොල්ලන්ගෙන් වැළඳෙන කිසිම රෝගයක් වැළඳෙන්නේ නැහැ. සමහර පොඩි රෝග තත්ත්ව තියෙනවා, සමේ ආසාදන, දිලීර තත්ත්ව ඒ වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. ඒත් નિયમિત ප්‍රතිකාර මගින් ඒව සුවපත් කරන්න පුළුවන්. අපි මොකද නිරන්තර අවධානයෙන් අපේ සුරතලා ගැන ඉන්නවා නම් කිසිම බියක් අනිසි බියක් ඇති කරගන්න ඕනේ නැහැ. මෙහෙම සුරතලෙක් ඇති කිරීමෙන් අපිට මොන හරි රෝග වැළඳෙනවා හිම කියලා. ඔව් ඒ වගේම වෛද්‍යතුමනි මම දැනගන්න කැමතියි දැන් ගොඩක් අය පෙට් කෙනෙක්ව ගෙදර තියාගත්තට පෙට් කෙනෙක්ට හැදෙන ලෙඩ රෝග ගැන වගේම පෙට් කෙනෙකුගෙන් තමන්ට හැදෙන්න පුළුවන් ලෙඩ රෝග ගැන කිසිම දැනුවත් බවක් හෝ සැලකිලිමත් බවක් නැහැ. එතකොට වෛද්‍යවරයෙක් විදිහට ඔබට මොකද්ද ජනතාවට දෙන්න තියෙන පණිවිඩය? මේ දවස්වල ගොඩාක් මේ ප්‍රදේශෙත් පැතිර යනවා ජලබීතික රෝගය. රජයේ මගින් විශේෂිත නියම ක්‍රියාත්මක වෙනවා. මෙහෙමයි. ඒකේ කාරණා දෙකක් තියෙනවා. අපි ඔකට කියන්නේ zoonotic diseases and reverse zoonotic diseases. ඒ කියන්නේ අපෙන් සුරතලුන්ට ඇති වෙන්න පුළුවන් ලෙඩක් තියෙනවා. සුරතලුන්ගෙන් අපිට ඇති වෙන්න පුළුවන් ලෙඩක් තියෙනවා. මේකෙදි මූලිකවම වැදගත් වෙන්නේ සුරතලුන් පිළිබඳ නිරන්තර අවධානය. මොකද අපෙන් සුරතලුන්ට ඇති වෙන ලෙඩ ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ සුරතලුන් මගින් අපිට ඇති වෙන්න පුළුවන් ලෙඩ ප්‍රමාණයක් තියෙනවා. ඒත් අපි නිරන්තර අවධානයෙන් ඉන්නවා නම් ඒක ඇති වෙන්නේ නැහැ. මේ දවස්වල ඔය ගොඩාක් කට්ටිය කියන්නේ
මේ බලු පැටි අපේ නෙමෙයි පාරින් එක්කෙනෙක් අපි නිකන් කැම දෙනවා විතරයි. ඒත් ඕගොල්ලන්ට වගකීමක් තියෙනවා ඒ සුරතලා ඔබේ ගෘහස්ත ප්‍රදේශයේ කැරකෙනවා නම් එයාගෙන නිරන්තර අවධානයෙන් ඉන්න. මොකද ලෙඩ කියන දේ කියෙන්නේ නැහැ. එතකොට එයාට හදිස්සියවත් මොකක් හරි විස බීජයක් හරි මොකක් හරි ගිහිල්ලා ලෙඩක් ඇති වුණොත් ඔබ සමහරවිට කැම දෙන්න යන වෙලාවේ සුළඟින් පවා සමහර විස බීජ බෝ වෙන්න පුළුවන්. ඒක නිසා මේක වැදගත්ම දේ අර පුන කියන්න තියෙන්නේ නිරන්තරයෙන් ඔබ ආශ්‍රිත වෙන සුරතුරුන් ගැන නිසි අවධානය යොමු කරන්න. මොකද සමහර ලාවට මාරාන්තික ලෙඩ පවා ජල බීතිකාවෙන් ලෙඩ පවා ඇති වෙන්න පුළුවන්. සුළඟින් පවා සමහරවිට කෙළබිඳිත්තකින් වගේ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අපි ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන් දු ඇනිමල් ක්ලිනික් එකකින් මොන වගේ සර්විසස් පෙට්ස් වලට දෙන්නේ? ඔව් මේ තියෙනවා ඉස්සෙල්ලාම තියෙනවා බාහිර රෝගී අංශය OPD එක තියෙනවා. ඒ වගේම ගොඩක් දුරට අපි සර්ජරිස් කරනවා ශල්‍ය කර්ම ඕනෑම ශල්‍ය කර්මයක් කරන්න අපිට පහසුකම් තියෙනවා. ඒ වගේම මරණ පරීක්ෂණ සමහරවිට අපිට ගොඩක් මේ දවස්වල තියෙන ප්‍රශ්නයක් තමයි සමහර සොල්තරුන් අතගෙන ඉන්න අපහසුයි ක්ලිනික් එකට. ඒ වගේම අපේ දැන් ක්‍රියාත්මක වෙනවා ජංගම සේවය. අපි හෝම් විසිට් කරලා අපි ගිහින් ප්‍රතිකාර කරන අවස්ථා තියෙනවා. ඒ වගේම අපි පටන් ගත්ත දවසේ නම්ම කරන් යනවා පෙට් සැලූන් එක. ඒ කියන්නේ අපි අවශ්‍ය හෙයා කට්ස් සමහරවිට නියපොතු කපන එකේ ඉඳලා සියලුම සුරසුරුන් අලංකාරන කරන කටයුතු කරනවා. ඒ වගේම අපේ තියෙනවා පෙට්ස්ලාට මූලිකවම අවශ්‍ය වෙන සියලුම විටමින් වර්ග උපකරණ ඒගොල්ලන්ට අවශ්‍ය කෑම පිඟාන ඉඳලා කෑම පැකට් එකේ ඉඳලා සුරසුරුන්ට අවශ්‍ය වෙන සියලුම උපකරණ සහ අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම අපෙන් ලබා ගන්න පුළුවන්. ඔන්න ඔයා අම්බලන්ගොඩ බේරුවල කළුතර ගාල්ල මේ ආසන්නයේ මතුගම අලුත්ගම ඉන්න කෙනෙක් නම් සහ විශේෂයෙන්ම ලංකාවේ කොහේ හිටියත් කමන්නේ ඔයාට එන්න හැකියාව තියෙනවාද? තාම නිවුණුයි මාර්ග පහසුකම් තියෙනවා ලංකාවේ හයිවේ එක තියෙනවා. ඉතින් පොඩි වෙලාවකින් එන්න පුළුවන් අම්බලන්ගොඩට. ඔයාගේ පෙට්ව පෙන්වන්න, ඔයාගේ පෙට් සම්බන්ධයෙන් උපදෙස් ගන්න, ඔයාගේ පෙට්ගේ තියෙන පුංචි පුංචි ලෙඩ රෝග වලට බෙහෙත් ගන්න අම්බලන්ගොඩ තියෙන හොඳම තැන තමයි ඩොක්ටර් ඩූ ඇනිමල් ක්ලිනික්. ඔබ විශේෂ කාරණාවක් ප්‍රධාන කරා දැන් අපි කවුරුත් අපි දන්නවා කැමති ලස්සනට ඉන්න. දැන් ඔබ සඳහන් කරා ඩූ ඇනිමල් ක්ලිනික් එකේ විශේෂ සේවාවක් අපේනවා කියලා. හෙයා කට් කරනවා, ඊට පස්සේ නේල්ස් කට් කරනවා, ඒ වගේ සර්විසස්. ඇත්තටම මේ සුරතුලන්ටත් ඒ දේවල් අවශ්‍යයි. ලස්සනට ඉන්න කියන එක අපි හැමෝම කැමතියි. ඉතින් අපි ඒ ගැන තව ටිකක් දැනගන්න කැමතියි. දැන් ඒ වගේ දැන් සේවාවන් සුරතුලන්ට සපයනකොට ඒක මම හිතන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. අපි ඒ ගැන චුට්ටක් සඳහන් කරමු. සාමාන්‍යයෙන් අපි සුරතලුන්ගේ අපි කියන්නේ හෙයා කට් වලට කියන්නේ අපි ගෲමින් කරනවා කියලා. ඒක කරන්න ප්‍රධාන හේතු දෙකක් තියෙනවා. එක හේතුවක් තමයි ඔවුන්ගේ අලංකරණ කටයුතු. සමන්ගේ අයිතිකාර කට්ටිය කියනවා අපිට මේගොල්ලන් ලස්සනට මේව කරන්න, නියපොතු කපලා ලස්සනට පීරලා ඒ වගේ හෙයා කට් එකක් දාන්න කියලා. ඒ වගේම දෙවෙනි කාරණේ තමයි ඔවුන්ගේ සමහර ලෙඩ රෝග තත්ත්ව. සමහරුන්ගේ එනවා, සමහර ස්කින් රෑෂස් එනවා, සමහරුන්ගේ ලෝම ගැට ගැහිමත් එක්ක සමහර කුණිසතුන් ඉන්නවා, ඒගොල්ලන් අපිරිසුදු වෙනවා, ඒ වගේ තත්ත්ව. එතකොට අපිට සිදු වෙනවා සමහර ලාවට මමලට හෙයා කට් කරන්නත් සිද්ධ වෙනවා. සමහර ලාවට සම්පූර්ණයෙන්ම ලෝම ඉවත් කිරීමත් සිදු කරන්න වෙනවා. මොකද ඔවුන්ගේ තියෙන රෑෂස් වල බෙහෙත් කරන්න මොකද ක්‍රීම් එකක්වත් හරියට අපිට ගා ගන්න බැරි වෙනවා. ඒගොල්ලන්ගේ ලෝම ගැට ගැහිලා තියෙනවා අපිරිසුදු තත්ත්වෙ ඉන්නකොට. මේ තත්ත්ව දෙකටම අපි ප්‍රතිකාර කරනවා. සමහර අයිති කට්ටිය කියනවා අපිට මෙයාට ලස්සන හෙයා කට් එකක් කරලා දෙන්න. මොකද ඒගොල්ලන් සමහර කට්ටිය දැන් අලුත් ට්‍රෙන්ඩ් එකක් යනවා. දැන් වෙඩින් වලට ෆ්‍රී ෂූට් වලට ගන්නවා. ඒ වගේ අවස්ථාවලට ඒ වගේම සමහර කට්ටිය කියන මේගොල්ලන්ගේ ලෙඩ රෝග වලට බෙහෙත් කරන්න අපිට මේ ලෝම ටික අයින් කරලා දෙන්න. ඒ වගේ ඕනම අවශ්‍ය ප්‍රතිකාර කටයුත්තකට ඒ වගේ ඕනම සර්විස් එකකට අපේ ගෲමින් ෆැසිලිටිස් තියෙනවා. ඔව්. ඒ වගේම ඩොක්ටර්ගේ ක්ලිනික් එකේ නම ස්පෙෂල් ඩොක්ටර් ඩූ. ඩොක්ටර් පුංචි කාලේ තමයි ඉංග්‍රීසි චිත්‍රපටයක් තිරගත වුණා ඩොක්ටර් ඩූ ලිටල් නමින්. ඩොක්ටර් ඩූ කියන නම වැටෙන්නේ 2014 අවුරුද්දේ. මගේ තාම මේ පරිගණකයේ තියෙනවා. ඒක මම හදපු මේ ලෝගෝ එකත් එක්කම තියෙන ලෝගෝ කියන්නේ නම හදපු එක තියෙනවා. මේ ඒක වැටෙන්නේ කලින් ඔය කියපු විදිහට චිත්‍රපටයක් තිරගත වුණා ඩොක්ටර් ඩූ ලිටල් කියලා. ඒත් සතුත් එක්ක කතා කරන ඉංග්‍රීසි චිත්‍රපටයක්. ඒකේ ආభాෂයක් තියෙනවා. ඒ නමේ අදහසක් තියෙනවා. ඒකේ අනිත් අදහස තමයි මගේ නම තියෙන්නේ ඔසඳ දිල්ෂාන් කියලා. ඒකේ මුළු අකුරු දෙක අනිත් පැත්ත ගහලා තමයි මම ওই නම හැදුවේ. එතකොට ඒ ආభాෂ දෙකම මිශ්‍ර වෙලා තමයි මට ওই නම හදාගන්න පුළුවන් වුණේ. ඇත්තටම ගොඩක් කාල වේලා ගත වුණා. අපි අවසාන වශයෙන් ඔබතුමාගෙන් දැනගන්න කැමතියි දැන්
හැමෝගෙම අපේ ව්‍යාපාර කරගෙන යනකොට අපි හැමෝම අපිට තියෙන අනාගත බලාපොරොත්තු. මෙන්න මේ දේවල් මම මේ විදිහට වෙනස් කරගන්න ඕනේ ඒක කියලා. ඉතින් ඇත්තටම ඔබගේ අනාගත බලාපොරොත්තු ඇති අපි ඒක ගැන දැනගන්න කැමතියි. මගේ දැන් ඊළඟ අවුරුද්දේ වගේ ගොඩක් වෙලාවට මගේම තැනක ක්ලිනික් එකක් ඕපන් වෙනවා. ඒ වගේ මේකේ සියලුම පහසුකම් සහිතව සියලුම සතුන්ට අවශ්‍ය ස්කෑන්, ECG, ඒ වගේම එක්ස්රේ ආදී සියලුම පහසුකම් යටතේ රෝහලක් ඉදිවෙමින් පවතින්නේ. තව කොහොමත් අවුරුද්දක වගේ කාලයක් ගත වෙනවා. ඒක තමයි අපේ දැන් මූලික අදහස තියෙන්නේ අද මේව කරන්න. ඔබගෙන් දැනගන්න කැමතියි දැන් අපේ My Business with අකිලන් නායමී වැඩසටහන ගැන ඔබගේ අදහස. ඔව් මේ දවස්වල මං හිතන්නේ අපි කොච්චර ප්‍රතිකාර කටයුතු කරත් ඒවා සමාජගත නොවුනොතින් ඒ කියන්නේ අපිට දෙන්න පුළුවන් සේවාව ගොඩක් අඩු වෙනවා. ඒ වගේම මම කියන්න කැමතියි මේක මට ලොකු අවස්ථාවක් මේවා දීපු අවස්ථාව. මොකද මේ වගේ අවස්ථාවක් ලැබුණොත් තමයි අපිට සමාජය උනත් දැනුවත් කරන්න පුළුවන්. අපේ දෙන සේවාවන් ඒ ගැන ගුණාත්මකභාවය ඒ ගැන දැනුවත් කරන්න. ඇත්තටම මේක මට ලොකු අවස්ථාවක්. මේ අපේ අකිල මහත්මයා සහ නයෝමි මහත්මිය ලබා දීපු ලොකු අවස්ථාවක්. මම ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ඒ දෙපළට. මොකද මේ දීපු අවස්ථාව පිළිබඳව මේක මගේ සේවාව මේ රටට ලෝකයට කියන්න ලැබුණා. ඒ වගේම විශේෂයෙන්ම නැවත වතාවක් මතක් කරන්න ඕනේ අද වෛද්‍යතුමාගේ මේ වැඩසටහන අරගෙන එන්න අපිට දර්ශනතලය සඳහා අනුග්‍රහය ලැබලා දුන්නේ විලා සමුද්‍ර ආයතනය අම්බලන්ගොඩ නගර ආසන්නයේම පිහිටලා තියෙන ඉතාම නිස්කලංක පරිසරයක පිහිටලා තියෙන විලා එකක්. ඔන්න ඔයා ෆැමිලි එකේ අයත් එක්ක යාළුවෝ එක්ක ඔෆිස් එකේ අය එක්ක නිදහසේ දවසක් දෙකක් ගත කරලා යන්න එනවා නම් අම්බලන්ගොඩ තියෙන හොඳම තැන තමයි නයෝමි විලා සමුද්‍ර කියලා කියන්නේ. දැන් ඔයාලට තවත් මේ වගේ වීඩියෝස් අපි අරගෙන එනවා. එහෙනම් අපේ channel එක subscribe කරලා තියාගන්න. තවත් මේ වගේ සාර්ථක ව්‍යවසායකින් ව්‍යාපාරිකයන් අපි ඔයාලා හමුවට ගෙන්න සූදානම්ින් ඉන්නවා. එහෙනම් ගොඩක් ස්තුතියි අද දවසේදී අපිට වෙලාව ලබා දුන්නට. ඇත්තටම කාර්යබහුල දිනයක් තමයි ඔබ ගත කරන්නේ. ඉතින් ගොඩක් ස්තුතිවන්ත වෙනවා නැවතත් අපිට වෙලාව ලබා දීම සම්බන්ධයෙන්. එහෙනම් තවත් දවසක හමු වෙමු. අයබන්ද. නවීන තාක්ෂණය උසස්ම අමුද්‍රව්‍ය විශ්වාසයෙන් වගකීමෙන් අපිට ආදරෙන් ජීවත් වෙන්න ලස්සනට මේකේ හදලා දුන්නේ වෙනින් කවුරුවත් නෙමෙයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්. ඔබගේ සිහින නිවස විශ්වාසයෙන් වගකීමෙන් ඔබේම ඉඩමේ ඉදිකරවා ගන්න ලංකාවේ තියෙන හොඳම තැන තමයි කැදැල්ල එන්ටර්ප්‍රයිසස්.